ඔයා දන්නවද කියාගීව කියන රස්සාවෙන් ලක්ෂ 6 ඉඳලා ලක්ෂ 13 14 වෙනකම් පඩි ගන්න පුළුවන් විදේශගත වුණාම. ඉතින් මේ සම්බන්ධයෙන් ගොඩක් අය දන්නේ කියාගීව කියලා කියන්නේ සාතු සේවය සම්බන්ධ රැකියා වැඩිහිටි ජනගහනය බලා ගන්න විදේශ රටවල් වල තියෙන රැකියා අවස්ථාවක්. ඉතින් මේකට කෝසස් තියෙනවා. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ තියෙන මේ සම්බන්ධයෙන් කෝස් එකක් දින 45යි. එච්චර මුදලක් යන්නේ රුපියල් 20000ක එක ගාන. ඒක ඔයාලා වෙබ්සයිට් එකට ගිහිල්ලා බලන්න. ඒගොල්ලෝ හරහා යන්නත් පුළුවන්. අවුරුදු 25යි අවුරුදු 45ක් වගේ අතර තමයි ඒගොල්ලෝ යවන්නේ. ඉතින් ඔයගොල්ලෝ මේ කෝස් එක කළා ඒක හරහා කෙලින්ම යන්නත් පුළුවන්. ඊළඟට ඔයගලන්ට තව පුළුවන් ජර්මනිය, ප්‍රංශය, ඉතාලිය, සෞදි අරාබිය ඒ වගේම UK ඒ රටවල් වලත් වැඩිහිටි ජනගහනය හුඟක් වැඩියෙන් ඉන්නවා. ඉතින් මේ කෝස් එක ෆලෝ කරොත් ඔයගොල්ලන්ට පුළුවන් ඉංග්‍රීසි හදාගෙන ඒකට යන්න. ජර්මනියට යනවා නම් ඔයා කියාගීව කෝස් එක කරලා ඊට පස්සේ ජර්මන් භාෂාව B1 B2 කියන ලෙවල් එකට යන්න ඕනේ. ඒව සම්බන්ධයෙන් මේ වෙබ්සයිට් වලට ගිහිල්ලා බලන්න පුළුවන්. ඔයගොල්ලන්ට මොන හරි තොරතුරක් ඕන නම් මම දාන ලින්ක්ස්. එතකොට ඔයගොල්ලන්ට පුළුවන් ඇත්තටම ජීවිතේ ගොඩක් වෙන රැකියා පස්සේ ජීවිතේ කඩා වැටලා ඒ වගේ ඉන්න කෙනෙකුට තනියම ඇප්ලයි කරලා වුණත් යන්න පුළුවන්. ඔයගොල්ලෝ ඒජන්සි වලට සල්ලි දෙන්න එපා. බියුරෝ එක හරහා යන්න ඊශ්‍රායලයට යනවා නම් ජර්මනියට වලට කෙලින්ම යන තැනුත් තියෙනවා. ඒවා හැබැයි බියුරෝ එකේ රෙජිස්ටර්ඩ් දේවල්ද කියලා බලන්න. හැමදෙස්සම ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ රෙජිස්ටර්ඩ් විදේශ රැකියා ආයතන වලින් පමණක් ඔයගොල්ලෝ මේ සඳහා විදේශගත වෙන්න. ඔයගොල්ලන්ට ඒගොල්ලොත් එක්ක ඒගොල්ලොත් එක්ක කතා කරන්න පුළුවන්, අහන්න පුළුවන්. මම ඒකේ වෙබ් ලින්ක් එක දාන්නම්. ඉතින් ජීවිතේ කොහොම හරි ගොඩ යන්න ලක්ෂ 6ක් 13ක් කියන්නේ සුළුපටු දෙයක් නෙමෙයි. ඉතින් UK යන්න නම් ඉතින් ඇත්තටම ස්පොන්සර් මේ කියන්නේ ගොඩක් අමාරුයි ටිකක්. ඉතින් ඔයාලට මහන්සි වෙනවා. නමුත් ඉතින් අර ඊශ්‍රායල් යන එක ගොඩක් ලේසි. ඒක පොඩ්ඩක් අහගන්න පුළුවන් ඔයාලට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන්. ඉතින් කොහොම හරි ජීවිතේ ගොඩ යන්න. අනික මේ රස්සාවට ආසාවක් නැත්නම් ඔයාලා කරන්න එපා. ඒ වගේම ඒකට රජයේ අනුමැතිය අවශ්‍ය නිසා ඔයගොල්ලෝ අදාළ සහතික ගන්න නැද්දි රජයේ ලියාපදිංචි ආයතන වලින් තමයි ඒ සහතික ගන්න ඕනේ. ඒක මතක තියාගන්න. ඒ කියන්නේ TV ට්‍රෙක් කියන එක ඒ කියන්නේ නිපුණතා සංවර්ධන එකේ අනුමැතිය තියෙන්න ඕනේ. ඒ සහතික NVQ කියන්නේ NVQ level 3 NVQ level 5 4 එහෙම තියෙන්නේ. ඉතින් මේ කියාගිව එකෙත් NVQ level 3 කරොත් එහෙම ඔයාලට යන්න පුළුවන්. ඒකේ තියෙන හුඟක් වෙලාවට අර මිනිස්සුගේ සනීප ආරක්ෂාව සම්බන්ධයෙන් ඔයාලට ඉතින් මෙහෙම මේකට ඔයාලා ලෙඩුන්ට ආදරය කරන්න ඕනේ, ආසාවෙන් බලා ගන්න ඕනේ. කරුණාවෙන් බලා ගන්න. එහෙම ආසාවක් තියෙනවා නම් මුදල් මතම තීරණය කරන්න එපා මේ රස්සාව. මේක මිනිසුන්ට ආදරෙන් කරන්න ඕන දෙයක්. මොකද ලෙඩ වෙච්ච අවස්ථාවක තමයි මිනිසෙකුට මිනිසෙක් අවශ්‍ය වෙන්නේ. ඒ නිසා වැඩ කරන්න මුදල්ම මේ ජීවිතය කියන්නේ මුදල් අවශ්‍ය වෙනවා තමයි රස්සාව වෙනකොට රස්සාවට ආදරය කරන්න. ඉතින් ස්තුතියි වැදගත් නම් ෆලෝ කරන්න උමනා දෙයක් තිබ්බොත් මම